කම්බයින්ඩ් මැත්ස් සංයුක්ත ගණිතය කියලා කියන්නේ හරි විදිහට අවබෝධයෙන් ගියොත් ගොඩ දාගන්න පුළුවන් හොඳ විෂයක්. හැබැයි පටල ගත්තොත් මේක ලෝකේ තියෙන අමාරුම විෂයක් වෙන්නත් පුළුවන්. අන්නේම පටල ගන්න නැති වෙන්න මේ විෂය දරුවන්ට උගන්වන ගුරුතුමෙක් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. විෂයෙන් සන්නද්ධ දරු පරපුරක් උදෙසා කියන දේ තමන්ගේ තේමාව බවට පත් කරගත්ත විමුක්ති සුදසිංහ ගුරුතුමා. අයබෝන් සර්. අයබෝන්. හොකන්දර සාධන ආයතනයේ තමයි අපි සර්ත් එක මේ කතා බහ අරගෙන එන්නේ. දැන් කම්බයින්ඩ් මැත්ස් කියලා කියන්නේ සමහර කට්ටිය කියන තමයි හරි අමාරුයි කියන කාරණාව. එතකොට ඔබතුමා මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන මේ අමාරු විෂය දරුවන්ට සරලව එන්නත් කරන්නේ? දැන් නිමේෂ මෙහෙමයි මේ විෂය ධාරාවේ කොටස් දෙකක් තියෙනවා. ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය. අපි පියෝ මැත්ස් ඇප්ලයිඩ් මැත්ස් කියලා කියන්නේ. එතකොට මේ ශුද්ධ ගණිතයේ තියෙන ගොඩක් මූලධර්ම මත පදනම් වෙච්ච දේවල්. ව්‍යවහාරික ගණිතයේ තියෙන්නේ ඇප්ලිකේෂන්ස්. එතකොට අපි ඔය සබ්ජෙක්ට් දෙකක් ඉස්සර දැන් ඔය කම්බයින්ඩ් මැත්ස් කියලා ඔක හැදුනට එතකොට ළමයෝක ඉගෙන ගන්න ඕන ක්‍රම දෙකකට. එතකොට පියෝ ඉගෙන ගන්න විදිහට ඇප්ලයිඩ් ඉගෙන ගන්න බෑ. පියෝ ඉගෙන ගන්න වෙන්නේ ළමයාට ගොඩක් ගණන් හදලා එක්ස්පීරියන්ස් එක්ක. මොකද ඒක මූලධර්ම මත පදනම් වෙච්ච විෂය ධාරාවක්. එතකොට මේ ඇප්ලයිඩ් මැත්ස් කියලා කියන්නේ ඒ අදාළ කන්සෙප්ට් එක ළමයි ඉගෙන ගන්න ඕන. එතකොට මේ මැත්ස් සබ්ජෙක්ට් එක ඇත්තටම කටපාඩම් කරන විෂයක් නෙමෙයි. ඇත්තටම ඒ කන්සෙප්ට් එක සහ තියරි එක ඔලුවට දාගත්තොත් මේ සබ්ජෙක්ට් එක හරිම ලේසි ළමයට කරගෙන යන්න පුළුවන්. ඇත්තටම අර මේ ඔයා එක දැනකදී අර ලස්සන කතාවක් කිව්වා මේක ලෝකේ අමාරුම විෂය ධාරාව වෙන්නත් පුළුවන් කියලා. ඇත්තටම මේක තමයි ලේසිම විෂය ධාරාව. ඒකට හේතුව දැන් කෙමිස්ට්‍රි, ෆිසික්ස්, කම්බයින්ඩ් මැත්ස් කරන ළමයෙක් ගත්තොත් එහෙම ඇත්තටම ලේසි කම්බයින්ඩ් මැත්ස් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම කියන්න කෙටිම උත්තරේ තමයි අමාරුම විෂයත් කම්බයින්ඩ් මැත්ස්, ලේසිම විෂයත් කම්බයින්ඩ් මැත්ස්. ඒකට හේතුව මේක හරියට කරගත්තොත් එහෙම ඇත්තටම මේක මාරම ලේසි. මේක අවුල් කරගත්තොත් එහෙම මේක ගොඩ දාන්න හරි අමාරුයි. ඉතින් ළමයෙක් හරි මූලධර්ම මත පදනම්ව මේ වැඩේ කරගත්තොත් ළමයට ලොකු ගමනක් තියෙනවා. ඒ වගේම ළමයට මේ සබ්ජෙක්ට් එක කරන් හොඳ ලොජිකල් තින්කින් එකක් තියෙන්න ඕනේ. ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හાર્ඩ් වර්කින් තියෙන්න ඕනේ. ඒ වගේම එයා හැමතිස්සෙම ගොඩක් මේකත් එක්ක ඉන්න ඕනේ. එහෙම ඉන්න ළමයට මේ සබ්ජෙක්ට් එක හරි ලේසින් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. විමුක්ති සුදසිංහ සර් මොන වගේ සිස්ටම් එකක්ද දරුවන්ට එහෙම පාරක ගෙනියන්න පාවිච්චි කරන්නේ? ඇත්තටම දැන් අපි දැන් O level ඉවර වෙලා අපේ පන්තිර එනකොට ළමයින්ට ලොකු හිස්තැනක් තියෙනවා. O level සහ A level අතර ගැප් එකක් තියෙනවා. ඒතර අපි මුලින්ම කරන්නේ O level සහ A level අතර ගැප් එක පුරවන්න පළවෙනි මාසෙම වගේ ෆවුන්ඩේෂන් එකක් කරනවා. ඒ ෆවුන්ඩේෂන් එකේදී අපි කරන්නේ ළමයාගේ සුළු කිරීම් ටික හදලා A level වලට අවශ්‍ය කරන දේවල් ටික කියලා දෙනවා. ඊට පස්සේ පාඩම් ටික උගන්වන්න ගන්නවා. මේ A level කියලා කියන්නේ හරියට නිකන් අර දන්වැලක් වගේ එක පුරුකක් හරි කැඩුනොත් ඒක වැඩක් නෑ වගේ එක තැනක් අවුල් ගියොත් එහෙම එක විෂය කරුණක් අවුල් ගියොත් සබ්ජෙක්ට් එක ගොඩක් තැන් අවුල් යනවා. අපි ඉතාමත් ක්‍රමානුකූලව මේ විෂය ළමයින්ට උගන්වනවා සහ උගන්වලා පෙන්නලා දෙනවා. ඒකට සාක්ෂි තියෙනවා. ඉතින් ළමයට කෙටියෙන්ම කිව්වොත් එහෙම උගන්වන්නේ S එකක් ගන්න C එකක් ගන්න නෙමෙයි. හොඳ එකක් B එකක් ගන්න ඉන්න ළමයෙක්ට විෂය ගැඹුරට ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම එන්න ඕන ක්ලාස් එක. විෂය හොඳට උගන්වනවා වගේම ඒ විෂය උගන්වන්න හොඳ තැනක් තියෙන්නත් ඕනේ. හෝගන්තර සාධන ආයතනය කියලා කියන්නේ ඊට අවශ්‍ය වටපිටාව ඉතාමත්ම හොඳින් සකස් කරලා තියෙන අධ්‍යාපනික තෝතැන්නක්. ඔබත් තෝරගන්නේ මේ ආයතනය. අනිවාර්යයෙන්. ඇයි? මම දැන් මේ ආයතනයත් එක්ක අවුරුදු 4ක් විතර තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඇත්තටම ළමයින්ගේ පැත්තෙන් ළමයින්ට හොඳ සර්විස් එකක් දෙන ආයතනයක්. අපි ගුරුවරු විදිහට අපිට තියෙන ඇත්තටම මේල ක්ලාස් එක කරන්න විතරයි. ඒ කියන්නේ ඒ සියලු ෆැසිලිටිස් ළමයෙක්ට අවශ්‍ය සියලුම දේවල් මේ ආයතනෙ මගින් සලසලා දෙනවා. ළමයාගේ මානසික තෘප්තිය වගේම අධ්‍යාපනය ගැන ගොඩක් හිතන ආයතනයක්. ඉතින් ආයතන අතින් ගොඩක් ඉහළින් ඉන්න ආයතනයක් කියලා කිව්වොත් නිවැරදි සාධන අධ්‍යාපන ආයතනය. ඒකම සර් දෙමව්පියන් සහ දරුවන් යම් පන්තියක් තෝරගන්නකොට බලන්නේ එහි කොහොමද කලින් ප්‍රතිඵල කියලා. විමුක්ති සුදසිංහ සර්ගේ ප්‍රතිඵල මොන තත්ත්වයකද තියෙන්නේ? සර්ගේ ප්‍රතිඵල කොහොමද? අපි පොඩි තැන ඉඳලා පටන් ගත්තොත් එහෙම ක්ලාස් එකේ ඉන්න ගොඩක් පොඩි ළමයි ටිකක්. ඒ කියන්නේ ඇත්තටම මගේ ක්ලාස් එකේ වැඩ කරන්නේ නැත්තම් ඉන්න බෑ. ඒ කියන්නේ හිත හැදෙන්න ගණන් උගන්වන්නේ නැහැ. හරිද? හරියට සබ්ජෙක්ට් උගන්වනවා. එතන හිත හැදෙන්න මැස් උගන්වන්නේ නැහැ. ඒක හින්දා ළමයෙක්ට වැඩ කරනවන විතරයි ක්ලාස් එකේ ඉන්න පුළුවන්. ඒක හින්දා
ඔය ස්කෝලල වාරි භාගල වැඩිම ලකුණු ගන්න ළමයි ක්ලාස් එකේ ඉන්න. ඒවම ස්කෝලේ සෙක්ෂන් ෆස්ට් ගන්න ළමයි ගොඩක් මයි ක්ලාස් එකේ ඉන්නවා. ඒ ළමයි ඩිස්ට්‍රික් රෑන්ක් දාලා අයිරන් රෑන්ක් දාලා මොරටු විශ්වවිද්‍යාලයේ ළමයි ගොඩක් ඉන්නවා. දැන් 2023 බැච් එකේ ළමයි ක්ලාස් එකේ හිටිය ළමයි 25ක් වගේ. 23 බැච් එකේ ළමයි 15ක් විතර ඉංජිනේරින් ගියා. ඒක ලොකු ප්‍රසන්ටේජ් එකක්. ඒ වගේ ළමයි ටික ඉංජිනේරින් යනවා කියන්නේ ඒකෙත් වැඩි හරියක් මොරටුට ගියේ. ඒකේ මුල් 100 අතර ළමයි 5 දෙනෙක් විතර හිටියා. ඉතින් ඒ වගේ ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තියෙන. ඒ වගේම තමයි ළමයි කියන කතාවක් තමයි සර්ගේ පන්ති ආවට පස්සේ අපිට කැම්පස් ගිහලා වැඩ කරගන්න හරි ලේසියි කියලා. ඒ කියන්නේ විෂයේ ගැඹුර කියන දේ හරියට තේරුම් ගන්න විෂය ගැඹුරටම උගන්වලා ළමයාව මැත්ස් වලින් ඉහළටම ඔසවලා තියෙන එක තමයි අපේ එකම බලාපොරොත්තු. හිත හදන්න ගණන් කියලා දෙන්නේ නැහැ. දිනන්නයි සමත් වෙන්නයි තමයි ගණන් කියලා දෙන්නේ. ඉතින් විශේෂයෙන් සන්නද්ධ දරු පරපුරක් උදෙසා විමුක්ති සුදුසිංහ සහි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට හෝකන්දර සාධන ආයතනයේ විමසීමක් කරන්න. සාධන ආයතනයේදී එතුමන්ගේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ කම්බයින් මැත්ස් පටල ගන්න නැතුව ලෝකේ තියෙන ලේසිම විෂය බවට පත් කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. ස්තුතියි සර්.